ඉතින් මම මේ වීඩියෝ එකෙන් රවුමක් ඇතුලේ තනි කකුලෙන් ඉන්න තමයි යන්නේ. ඉතින් මට මේ රවුමෙන් එළියට එන්න පුළුවන් මෙන්න මේ YouTubersලා දුන්න challenge ඉවර කරොත් විතරයි. ඔයාලා ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ වීඩියෝ එකේ අමුතු challenge ගොඩක් තියෙනවා. guys ඉතින් අපිට පළවෙනි challenge එක වල තියෙන ඉත්තාව YouTube channel එක කරන අයියා. ඔයාලා එහෙනම් challenge එක බලන්න. මල්ලි ඉතින් මගෙන් challenge එකක් කියනවා තනි කකුලෙන් ඉන්නවා කියලා මට challenge එකක් කරන්න කියලා. ඉතින් මං ඔයාලට දෙන challenge එක තමයි තනි කකුලෙන් 100 පාරක් උඩ බයින්න ඕනි. තනි කකුලෙන් 100 පාරක් උඩ බයින්න ඕනි. ඉතින් එන සුවපත්තුනා. guys ඉතින් තනි කකුලෙන් 100ක් පයින්නවා කියන්නේ ඉතින් ඒත් අමාරු challenge එකක් නෙමෙයි. එහෙනම් අපි පයිමු. Okay. guys ඉතින් දැන් මම මේ challenge එක නම් කරලා ඉවරයි. ඔයාලට පේන ඇති දැන් මේ රෑත් වෙනවා. මම කොහොමද දවල් තාම මේක රෙකෝඩ් කරන්න ගත්තේ. එහෙනම් ඉතින් ඊළඟ challenge එකට guys ඉතින් අපිට ඊළඟ challenge එක වල තියෙන Bravely Ghost මල්ලි. එහෙනම් අපි බලමු මෙයා මොකක්ද ඒවල තියෙන challenge එක කියලා. A few moments later. හරි ඉතින් මං ඔයාලට දෙන challenge එක තමයි ඔයා රවුම ඇතුළේ ඉඳන්ම කෙල්ලෝ අහන සින්දුවකට කෙල්ලෙක් වගේම නටලා පෙන්නන්න ඕනේ. එහෙනම් මේක තමයි challenge එක. good luck. හරි ඉතින් මං ඔයාලට දෙන challenge එක තමයි ඔයා රවුම ඇතුළේ ඉඳන්ම dips 10ක් ගහන්න ඕනේ. හැබැයි එක දිගට තමයි ගහන්න ඕනේ. ඒ කියන්නේ කැඩි කැඩි ගහන්න බෑ. එක දිගටම dips 10ක් ගහන්න ඕනේ. එහෙනම් මේක තමයි challenge එක. good luck. Nice. guys ඉතින් ඒක නම් නෑ කියන්න බෑ. මේ පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අමාරු challenge එකක්. ඉතින් කරන්න වෙනවා. එහෙනම් ඉතින් කරමු. 2000 years later. guys ඉතින් අපි දැන් අපේ දෙවෙනි challenge එකත් නම් කරලා ඉවරයි. එහෙනම් අපි බලමු ඊළඟට මොකද්ද challenge එක කියලා. guys ඉතින් අපිට ඊළඟට challenge එක වල තියෙන K challenge අයියා. එහෙනම් අපි බලමු යා මොකද්ද අපිට දාලා තියෙන challenge එක කියලා. ඉතින් සදියා vibe YouTube channel එක කරන මල්ලි ඉතින් ඔයා මගෙන් challenge එකක් කියලා තිබ්බ. ඔයා challenge එකක් කරනවා කියලා ඉතින් ඔයා රවුමක් ඇතුලේ තනි කකුලෙන් ඉන්න ගමන් කරන challenge වගේම මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් මං ඔයාට දෙන challenge එක තමයි ඔයා රවුම ඇතුලේ තනි කකුලෙන් ඉන්න ගමන් ඔයාගේ අත් දෙක පාවිච්චි කරලා බෝල දෙකක් විනාඩියක් උඩ දාලා අල්ලන්න ඕනේ. ඒක තමයි challenge එක. එහෙනම් කරන්න good luck. A few moments later. guys ඉතින් මට මේ වෙලාවේ හැටියට මේ බෝල් දැන් නම් හොයාගන්න බැරි වුණා. ඉතින් මං ගත්තා බෝල ගුලි දෙකක්. එහෙනම් ඉතින් මේක උඩ දාමු. Stop it. Get some help. හරි guys දැන් මම මේ challenge එකත් නම් කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපේ හතරවෙනි challenge එක කරන්න. guys ඉතින් මට හතරවෙනි challenge එකේ A and B කොල්ලා. එහෙනම් ඔයාලා challenge එක බලන්න. ඉතින් මල්ලි මං ඔයා මගේ challenge එකක් ඉල්ලලා තිබ්බා රවුම ඇතුලේ ඉන්න මේ වීඩියෝ එකට challenge එකක් දෙන්න කියලා. ඉතින් මං ඔයාලට දෙන challenge එක තමයි රවුම ඇතුලේ තනි කකුලෙන් ඉන්නවා කිව්වේ. තනි කකුලේ ඉඳගෙන බත් එකක් කනාගෙන අන්න ඕනි ඉවර වෙනකම්. මේ challenge එක කරොත් ඔයත් වැඩි. guys ඉතින් ඒක නම් එපා වෙන challenge එකක්. ඉතින් කරන්න දෙයක් නැහැ මට කරන්න වෙනවා. මොකද කරන්න කියලා මම ඉතින් කරමු. Nice. Thousand years later. හරි guys ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.